අන්න අදත් අරගෙන ආවා බත් ඉඳිආප්ප පිට්ටු මේ ඕනම එකක් රසට කන්න හදාගන්න පුළුවන් විදිහ සෙමන් හොද්දක් හදාගන්න රෙසිපි එක. ගලේ ඇඹරේ නෑ ඉතින් බ්ලෙන්ඩර් එකේ තමා ඕන වෙලාවක. පොඩිවට කපාගත්ත බීලෝණු ටිකක්, තක්කාලි ගෙඩියක්, අමිරිස් කරලා දාගත්ත සුදුලෝණු ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. කැමති නම් ඔයාට ගලේ ඇඹරලා ගන්න පුළුවන්. ඇතලියකට තෙල් පොඩ්ඩක් දාලා තෙල් ටික රත් වෙද්දී අබෑට තේ හැන්දක් මම තෙල් එකට දාගන්නේ. අබෑට ටික පුපුරගෙන එද්දී බීලෝණු ටිකක්, කරපිංචා, රම්පා තෙලට දාලා ටෙම්පරාදු කරගන්න ඕන. ඊළඟට අර හදාගත්ත පේස්ට් එකක් දාලා ඒකත් හොඳට තෙත ගතිය හිඳෙනකල් මෙන්න මේ වගේ ටෙම්පරාදු කරගන්න ඕන. මිරිස් කොටු ටිකක්, කහ කුඩු ටිකක්, මාළු කරි කුඩු ටිකක් එකතු කරලා හොඳට මේ වගේ කලවම් කරගන්නවා. ඊළඟට සැමන් ටින් එකේ තිබුණු වතුර ටිකයි තවත් වතුර කෝප්පයකුයි එකතු කරලා හොද්ද හොඳින් නටව ගන්නවා. රසායනව ලුණු ටිකක් ඒ වගේම ගොරක කෑල්ලක් වන්න මම එකතු කරගත්තා. හොද්ද මේ වගේ පැහෙද්දී සැමන් කෑලි ටික එකතු කරන්නේ. විනාඩි 5ක් විතර හොඳින් පිසගත්තට පස්සේ ලිපෙන් බාගන්න පුළුවන්. එච්චරයි. ගිහින් එන්න සුබ දවසක්.